Hai, කොහමද ඔයාලට? අද අපි කටුනායකයන් හදන්නේ අද බඩු ගොඩක් තියෙනවා ගෙනියන්න. කොහොමද ඔයාලට? මේ අද ඔයාලා දකින්නේ අපි ඉවෙන්ට් එක කරන්න තියෙන හොටෙල් එක. ඉතින් අද ටිකක් දුර යන්න තියෙනවා අපිට බඩු අරගෙන. ඒ කියන්නේ අපේ ලොකේෂන් එකට හොටෙල් එක ඇතුලේ ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් ඇත්තටම හරි මහන්සි බඩු ටික ඇදලා මමයි හස්බන්ඩ් විතරයි බබා ඔය චූටි චූටි බඩුනේ අරන් යන්නේ. අපි දෙන්නත් එක්ක මේ බඩු ටික අරගෙන ඇවිල්ලා මේ වැඩ ටික පටන් අරගෙන කරගෙන යනවා. අද අපිට ඉවෙන්ට් දෙකක් තියෙනවා. එකක් තියෙන කටුනායක. අනිත් ඉවෙන්ට් එක තියෙන කහතුඩුවේ. ඉතින් අපිට ට්‍රාන්ස්පෝර්ට් එකට ලොකු වෙලාවක් යන හින්දා අපි අද උදේම කටුනායකට ගිහිල්ලා එතන ඉවෙන්ට් එක කරලා ඊට පස්සේ තමයි කහතුඩුවේ ඉවෙන්ට් එකට යන්න හිතාගෙන වැඩ කළේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි වැඩ ටික කරගෙන යන්නේ. අද ටිකක් වෙලා යන ඉවෙන්ට් එකක් තියෙන්නේ. බලන් ඉන්නකෝ ඔයගොල්ලෝ. දැන් අපි ඩෙකොරේට් කරන්න ඇවිල්ලා ඉන්නේ. කරලා දැන් භාගයක්. හලෝ. මුරේටි බලන්නකෝ. අපි දැන් භාගයක් කරන්න අරන් තියෙන්නේ. අද ඩෙකෝ එකේ වෙල්කම් බෝඩ් එකයි ටේබල් ඩෙකෝස්යි මොනවාද ෆෝර් මේන් ඩෙකෝ එකයි ඔක්කොම යනවා. ඉතින් අද ටිකක් වැඩි. මේ අපේ පොඩි ඩයල් එක. එයා ඉන්නවා. දැන් මේ වෙනකොට ටේබල් ඩෙකෝ එක නම් මේ වෙල්කම් එක කරලා ඉවරයි. එහෙනම් අපි වැඩ කරමු. බයි. ඒ විදිහට වෙල්කම් එක කරගත්තා. වෙල්කම් එකට පස්සේ වෙල්කම් එක තියෙන අනිත් පැත්තට ඩෝ එකේ පොඩි බැලුන් ස්ටෑන්ඩ් එකක් ඉල්ලුවා ඒ මිස් මගෙන්. ඉතින් ඒකත් මම කළා. ඊට පස්සේ ටේබල් ඩෙකෝස් ටික තමයි කළේ. ටේබල් ඩෙකෝස් වලට අපි හිතුවට වඩා ටයිම් එකක් ගියා. මොකද මේ ටේබල් ඩෙකෝස් වල බොබෝ බැලුන් එක ඇතුළට ගෝල්ඩ් ඩස්ට් එක තමයි දාලා රික්වෙස්ට් එක ආවේ. ඉතින් ඒ විදිහ කරන්න මට ටිකක් වෙලා ගියා. ඊට පස්සේ අපි ඩෙකෝ එකත් මෙන්න මේ විදිහට කරගත්තා. අද ඇත්තටම අපිට ඉක්මනට කරගන්න ඕනේ හවස තියෙන ඉවෙන්ට් එක. හවස 6:00 වෙනකොට ඉල්ලලා තියෙනවා. ඒක තියෙන්නේ කහතුඩුවේ. අපිට ට්‍රාන්ස්පෝර්ට් එකේදී ටිකක් ලොකු වෙලාවක් යන හින්දා අපි මේක පුළුවන් ඉක්මනට හරි විදිහට කරගන්න තමයි උපරිම try එක දුන්නේ. මොකද මගේ ක්ලයන්ට් මගේ ළඟට දෙවෙනි පාර ආපු ක්ලයන්ට් ඒ මිස් හරි හොඳයි. ඒ මිස් මේ මගෙත් එක්ක කතා කරලා අනිවාර්යෙන්ම මෙන්න මේ දේ වෙන්න ඕනි කියලා කතා බහ කරලා හැමදාම හොඳට වැඩේ කරගන්න මිස් කෙනෙක්. ඒ හින්දා අපිත් අපේ උපරිමේ try කරනවා. අපිට පුළුවන් උපරිමේ අපේ ක්ලයන්ට් අපි දෙන්න. මොකද එයාලා සල්ලි වියදම් කරලා අපිව විශ්වාස කරලා අපිට වැඩක් බාර දෙනවා. ඒ දේ විදිහට කරන්න තමයි මම පුළුවන් උපරිම. අපි මෙන්න මේ විදිහට වැඩේ ඉවර කළා. වෙනවද? තව මෙතනට මේ 80 නම්බර් එක තියන්න ඕනේ. ටේබල් ඩෙකෝස් එක මේ විදිහට තියනවා මේ. වෙල්කම් එක ඉස්සරහා තියලා තියෙනවා. මේ අරකට එන ෆ්ලවර්ස් හදනවා. දැන් මේ අපිට මහන්සි. දැන් අපි යන්න ඕනේ. තව ඉවෙන්ට් එකක් තියෙනවනේ කරන්න. මේ විදියට මේක ඉවරයි. අපි උදේවරුේ තමයි ගිහිල්ලා මේ ඩෙකොරේෂන් එක කළේ. ඒ වුණාට මේකේ ෆිනිෂින් එක බලන්න ඩෙකෝ එකේ තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා බලන්න මගේ ක්ලයන්ට් එතනට ආවා උදේවරුේ. ක්ලයන්ට් ඇවිල්ලා ඇත්තටම ක්ලයන්ට් හුඟක් හොඳට සතුටු වුණා. එයාගේ රික්වෙස්ට් එකේ ආයිල්ලපු දේ ඒ විදිහටම හම්බුණා කියලා. ඉතින් මට හරි සතුටුයි ඒකට. මේ විදිහට ටේබල් ඩෙකෝ එකයි මේන් ඩෙකෝ එකයි වෙල්කම් ඩෙකෝ එකයි තුනම අපි කරලා හරි විදිහට මේ මිස්ටර් වැඩේ බාර දුන්නා. එහෙනම් ඔයාලටත් ස්තුතියි බලාගෙන හිටියට.